KP Coding channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ data structures and algorithm video series එකත් එක්ක. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු data structure එකක විශේෂයෙන්ම array එකක data අනුපිළිවෙලට හරිගස්ස ගන්නේ කොහොමද? එහෙම නැත්නම් unsorted array එකක් කොහොමද sort කරගන්නේ කියලා කතා කරමු. bubble sort algorithm එක භාවිතා කරලා. එතනදී මම මෙන්න මේ unsorted array එක තමයි භාවිතා කරන්නේ. sorted array එකක් බවට පරිවර්තනය කරන්න bubble sort algorithm පාවිච්චි කරලා. bubble sort algorithm පාවිච්චි කරන නිසා මෙතනදී අපිට unsorted array එකේ පළවෙනිම ඉන්ඩෙක්ස් එකට මුලින්ම යන්න සිද්ධ වෙනවා. ඒ පළවෙනිම ඉන්ඩෙක්ස් එකේ තියෙන value එකයි ඒ ඉන්ඩෙක්ස් එකට අනුයාත ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ඊළඟ ඉන්ඩෙක්ස් එකේ තියෙන value එකයි අපිට compare කරලා බලන්න සිද්ධ වෙනවා. ඒ values අනුපිළිවෙලටද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලටද තියෙන්නේ කියලා. මෙතනදී නම් ඒ අගයන් දෙක ආරෝහණ පිළිවෙලට තියෙන්නේ. ඒ නිසා අපිට ඒ අගයන් හුවමාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ඊළඟ ඉන්ඩෙක්ස් එකට. ඒ කියන්නේ මෙතනදී නම් first index එක. first index එකේ තියෙන value එකයි ඊළඟ index එකේ කියන්නේ අනුයාත index එකේ තියෙන value එකයි අපි ආයෙත් compare කරලා බලනවා. ඒ compare කරනකොට අපිට පේනවා ඒ values දෙක ආරෝහණ පිළිවෙලට නෙමෙයි අනුපිළිවෙලකට නෙමෙයි තියෙන්නේ කියලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ values දෙක index දෙක අතරේ හුවමාරු කරන්න. එහෙම නැත්නම් swap කරගන්න. ඊට පස්සේ අපි යනවා ඊළඟ index එකට. මේ උදාහරණෙදී නම් second index එකට. second index එකේ තියෙන value එකයි ඒ index එකට අනුයාත index එක කියන්නේ third index එකේ තියෙන value එකයි අපි compare කරලා බලනවා. මෙතනදී දෙන්න අනුපිළිවෙලට නෙමෙයි ඉන්නේ. ඒ නිසා අපි දෙන්නවත් හුවමාරු කරනවා index දෙක අතර. ඊට පස්සේ අපි third index එකට යනවා. third index එකේ තියෙන value එකයි fourth index එකේ තියෙන value එකයි compare කළාමත් අපිට සිද්ධ වෙනවා ඒ values දෙකත් මේ විදිහට හුවමාරු කරන්න swap කරගන්න. ඉතින් මේ විදිහට array එක පුරාවට පළවෙනිම ඉන්ඩෙක්ස් එකේ ඉඳලා අවසාන ඉන්ඩෙක්ස් එක වෙනකන් එන අවස්ථාවේදී අපිට අන්තිමම ඉන්ඩෙක්ස් එකට ආවහම ඒ අන්තිම ඉන්ඩෙක්ස් එකේ මේ සම්පූර්ණ unsorted array එකේ විශාලතම අගය අපිටත් නොදැනීම ඇවිල්ලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ තියෙන අවසාන කෙළවර sorted වෙලා තියෙනවා කියලා අවසානයේදී. ඊට පස්සේ අපි ආයෙමත් අර unsorted කොටසට unsorted partition එකට යන්න ඕනේ. ඒ unsorted partition එකේ පළවෙනිම ඉන්ඩෙක්ස් එකට කලින් වගේම යන්න ඕනේ. ඒ ගිහිල්ලා අපි පළවෙනිම ඉන්ඩෙක්ස් එකේ කියන්නේ 0th ඉන්ඩෙක්ස් එකේ තියෙන value එකයි ඊළඟ අනුයාත ඉන්ඩෙක්ස් එකේ තියෙන value එකයි compare කරලා ඒ දෙන්න අනුපිළිවෙලට හරිගස්ස ගන්න ඕනේ swap කරලා. ඊට පස්සේ අපි first index එකට එනවා. first index එකේ තියෙන value එකයි second index එකේ තියෙන value එකයි කලින් වගේම compare කරනවා. ඒ compare කරද්දී අපිට පේනවා දෙන්න අනුපිළිවෙලට නෙමෙයි ඉන්නේ කියලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දෙන්නවත් swap කරගන්න. ඊට පස්සේ second index එකට එනවා. second index එකේ තියෙන value එකයි එයාට අනුයාතම index එකේ තියෙන value එකයි compare කරද්දිත් අපිට පේනවා 21 එකට වඩා විශාලයි කියලා. ඒ නිසා දෙන්නවත් අපි හුවමාරු කරගන්නවා index දෙක අතරේ. මෙතනදිත් අපිට බලා ගන්න පුළුවන් unsorted partition එකේ අවසන්ම ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ third index එකේ තියෙන value එක මේ unsorted කොටසේ විශාලතම value එක කියලා මේ වෙද්දි. අපි හරියට මේ ක්‍රියාවලිය bubble sort වලදී කරගෙන ආවොත් මේ විදිහට unsorted කොටසේ අවසාන location එකට අවසාන index එකට විශාලතම අගය මේ විදිහට එන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් මේ අවසාන index එකේ තියෙන අවසාන index එකත් sorted partition එකට එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි ආයෙමත් unsorted partition එකට යොමු වෙනවා. එතනදී first index එකට 0th index එකට යනවා. 0th index එකේ value එකයි first index එකේ value එකයි compare කරලා ඒ දෙන්න අනුපිළිවෙලට හරිගස්ස ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ index එකට යනවා. ඒ කියන්නේ first index එකට first index එකේ තියෙන value එකයි second index එකේ තියෙන value එකයි compare කරද්දී ඒ දෙන්න අනුපිළිවෙලට ඉන්න නිසා අපිට එතනදී ඒ index වල තියෙන values හුවමාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදීත් මේ unsorted කොටසේ තියෙන විශාලතම අගය මේ unsorted array එකේ අන්තිම location එකට මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ second index එකත් අපේ sorted partition එකට එකතු කරගන්න මේ විදිහට. ඉතින් ඊළඟට අපි ආයෙමත් unsorted partition එකට එනවා. ඒ partition එකේ පළවෙනිම
ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකයි යට අනුයාත ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකයි කම්පෙයාර් කරලා බලන්න ඕනේ. කම්පෙයාර් කරද්දී අපිට පේනවා දෙන අනුපිළිවෙලට ඉන්නේ කියලා. ඒ නිසා අපිට ස්වැප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනදී අන්සෝර්ටඩ් කොටසේ විශාලතම අගය අන්සෝර්ටඩ් පාර්ෂන් එකේ අන්තිම ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන නිසා ඒ කොටසත් අපිට sorted කොටසට එකතු කරගන්න පුළුවන්. දැන් unsorted කොටස ඉතුරු උනේ තනි ලොකේෂන් එකක් විතරයි අවසන් අවස්ථාව වෙන විට. ඉතින් අපි හරියටම මේ ක්‍රියාවලිය කළොත් බබල් සෝට් එක හරියටම කළොත් මේ අවසන් ලොකේෂන් එකට අපේ සම්පූර්ණ කලින් තිබ්බ unsorted array එකේම minimum value එක එන්න ඕනේ මේ උදාහරණය ඇවිල්ලා තියෙන විදිහට. ඉතින් ඒක අපි ආයෙත් කම්පෙයාර් කරන්න යන්නේ නැහැ. කම්පෙයාර් කරන්න තවත් ලොකේෂන් එකකුත් නැහැ. තනි ලොකේෂන් එකක් විදිහට ඉන්නේ. තනි ලොකේෂන් එකක් දැන් මේ විදිහට තියෙන්නේ. නිසා අපිට පුළුවන් එයත් sorted කොටසට එකතු කරගෙන සම්පූර්ණම array එක unsorted array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්න මේ විදිහට bubble sort algorithm එක භාවිතා කරලා. හරි අපි දැන් මේක පොඩ්ඩක් summarize කරලා බැලුවොත් unsorted array එකක් bubble sort පාවිච්චි කරලා sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ අපි කරන්නේ ඒ අදාළ index එකින් එකට යනවා යන අවස්ථාවේදී අනුයාත index දෙක අතර තියෙන values අනුපිළිවෙලට තියෙනවද කියලා check කරනවා. එහෙම නැත්නම් අපි swap කරගන්නවා. මේ විදිහට කරගෙන යද්දී හැම පියවරකදීම ඒ unsorted කොටසේ තියෙන විශාලතම value එක දකුණු පැත්තේ කෙළවරට එනවා. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ array එකේ sorted කොටස ටිකෙන් ටික වැඩි කරගෙන unsorted කොටස ටිකෙන් ටික අඩු කරගෙන සම්පූර්ණ array එකම sorted array එකක් බවට පරිවර්තනය කරගන්න. මෙතනදී අපි මේ විදිහට පියවරෙන් පියවරට sort කරගෙන යන අවස්ථාවේදී array එකේ size එක ගැන සලකා බලද්දී මේ උදාහරණයට අනුව නම් array එකේ size එක කියන්නේ array එකේ length එක 5යි. ඉතින් අපිට array එක ඇතුලේ කියන්නේ unsorted කොටස ඇතුලේ ආයෙමත් එහා මෙහා යන්න සිද්ධ වෙන්නේ 4 වතාවක් විතරයි. අවසාන අවස්ථාවේදී අපිට එහා මෙහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද අර minimum value එක අවසන් location එකට ඇවිල්ලා තියෙන නිසා අපි ඒක sorted කොටසට එකතු කරගන්න නිසා අපිට ඒක ආයෙමත් කම්පෙයාර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කම්පෙයාර් කරන්න පුළුවන්කමකුත් නැහැ තනි location එකක් විදිහට ඉන්න නිසා. ඉතින් array size එක n කියලා ගත්තොත් n-1 අවස්ථා ගානක් තමයි අපි array එක ඇතුලේ unsorted array එකක් කොටස ඇතුලේ හා මෙහා යාමක් සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට unsorted කොටස ඇතුලේ හා මෙහා යද්දී ඒ කම්පෙයාර් වෙන වාර ගානත් එකින් එකට අඩු වෙනවා. ඒ කියන්නේ පළවෙනිම අවස්ථාවේදී නම් මේ උදාහරණයේ 4 වතාවක් කම්පෙයාර් වෙනවා. තුන්වෙනි ඊළඟ අවස්ථාවේදී 3 පාරක් කම්පෙයාර් වෙනවා. ඒ වගේම ඊළඟ තුන්වෙනි අවස්ථාවේදී දෙපාරයි කම්පෙයාර් වෙන්නේ. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී එකපාරක් කම්පෙයාර් වීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි අපි bubble sort පාවිච්චි කරලා unsorted array එකක් sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ වැඩේ practically කරගන්නේ කියලා C programming language එකත් එක්ක. මෙතනදී array එක sort කරගන්න අවස්ථාව. ඒ කියන්නේ bubble sort algorithm එක භාවිතා වෙලා array එක sort කරගන්න අවස්ථාව මම වෙනම user defined function එකක් ඇතුලේ තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වගේම array එක sort කරගත්තයින් පස්සේ array එක print කරගන්න අවස්ථාව දීලා තියෙනෙත් වෙනමම user defined function එකක. ඒ වගේම මේකෙදී අපිට loops පාවිච්චි කරන්න සිද්ධ වෙනවා, if condition පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම array ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අපි C programming video series එකේදී කතා කරනවා. මම මේ video series එකේ link එකක් උඩින් දාන්නම්. ඒ video series එකට ගිහින් ඒ ගැනත් හොඳ අධ්‍යයනයක් කරලා එන්න. මොකද අපි මෙතනදී කතා කරන දේවල් තේරුම් ගන්න එක ලොකු උදව්වක් වේවි ඔයාලට. හරි. එහෙනම් අපි මුලින්ම යමු මේ bubble sort algorithm එක පාවිච්චි කරලා කොහොමද array එක sort කරගන්න කෝඩ් එක ලියාගෙන තියෙන්නේ කියලා බලන්න. එතනදී මුලින්ම steps I කියලා variable දෙකක් නිර්මාණය කරගෙන තියෙනවා. ඊට පස්සේ for loop එකක් තියෙනවා. ඒ වගේම ඒ for loop එක ඇතුලේ තවත් for loop එකක් තියෙනවා. ඒ කියන්නේ nested loop අවස්ථාවක් තමයි මෙතනදී මේ භාවිතා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ for loop එක දෙවෙනි for loop එක ඇතුලේ if condition එකක් තියෙනවා. අපි මුලින්ම මේ if condition එකෙන් බලමු මේ වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. if condition එක ඇතුලේ condition එක විදිහට අරගෙන තියෙන්නේ array එකේ I කියන index එකේ තියෙන value එක
array එකේ i+1 කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකට වඩා විශාලද කියලා චෙක් කරන්න. එහෙම විශාල වෙනව නම් විතරයි මේ සංගල වරහන් ඇතුලේ තියෙන codes run වෙන්නේ if condition එක මෙතනදී පාවිච්චි වෙන නිසා. එතනදී අපි temp කියලා variable එකක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ temp කියන variable එකට array එකේ i location එකේ තියෙන value එක ආදේශ කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ array එකේ i location එකේ value එක විදිහට array එකේ i+1 location එකේ value එක ආදේශ කරන්න අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ ආයෙමත් array එකේ i+1 කියන location එකේ value එක විදිහට අපි temp එකේ කලින් store කරගත්ත array එකේ i location එකේ තිබ්බ value එක ආදේශ වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මෙතනදී මේ සිද්ධ වෙන්නේ හරිය අපි swap කරපු අවස්ථාව. ඒ කියන්නේ array එකේ i කියන location එකේ තියෙන value එක i+ location එකේ තියෙන value එකට වඩා විශාලයි නම් ඒ values දෙක ඉන්ඩෙක්ස් දෙක අතරේ හුවමාරු කිරීම තමයි මේ if condition එක ඇතුලේ අපි මේ විදිහට සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මේක සිද්ධ වෙන්න නම් මේ for loop එක run වෙන්න ඕනේ. මෙතනදී ඕනම loop එකක් පාවිච්චි කරන්න පුළුවන්. while loop එකක්, do while loop එකක්, ඒ for loop එකක් පාවිච්චි කරන එක වඩා පහසුයි. එතනදී කලින්ම variable එකක් අපි declare කරගෙන තිබ්බ i කියන variable එක පාවිච්චි කරලා තියෙනවා. එකට බිඳුවයි කියලා ආදේශ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි condition එකක් මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. මේ i කියන variable එකේ අගය size -1 step කියන එකට වඩා කුඩා වෙන්න ඕනේ කියලා. එහෙම කුඩා වෙනව නම් විතරයි මේ for loop එක run වෙන්නේ. හරි. එතනදී මේ i වලට 0 අරගෙන තියෙන්නේ. array එකක C programming වලදී නම් පළවෙනිම ඉන්ඩෙක්ස් එක ආරම්භ වෙන්නේ බිඳුවෙන්. ඒ නිසා තමයි අපි මෙතනදී i වලට 0 කියලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ condition එක මොකක්ද? මේ condition එක size එක කියලා තියෙන්නේ මෙතනදී අපේ array එකේ size එක. එතකොට අපි මතක ඇති කලින් අවස්ථාවකදී අපි කතා කළා array එක ඇතුලේ unsorted array කොටසේ නැවත යාමක් සිද්ධ වෙන්නේ array එකේ size එකට වඩා එකක් අඩු අවස්ථාවකින්. ඒ නිසා තමයි මෙතන size එකෙන් එකක් අඩු කරන අවස්ථාව අරන් තියෙන්නේ. ඒ වගේම මෙතනදී නම් step එකත් අඩු කරලා තියෙනවා. මොකද්ද මේ step එක කියන්නේ? step එක කියන්නේ මොකද්ද කියලා බලන්න නම් අපේ ඊළඟ for loop එකට, ඒ කියන්නේ ප්‍රධානම for loop එකට යන්න වෙනවා. ප්‍රධානම for loop එකේ පළවෙනි අවස්ථාවේදී step එක බිඳුවයි කියලා තියෙනවා. ඒ මොකද array එකේ පළවෙනි index එක බිඳුව නිසා. ඉතින් මෙතනදි condition එකක් දාගෙන තියෙනවා step එක පුංචි වෙන්න ඕනේ size එකට වඩා එකක් අඩු අවස්ථාවට වඩා පුංචි වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මෙතන මේ step එකත් අඩු කරගන්නේ මතක ඇති අපි compare කරන අවස්ථා ගාන එන්න අඩු වුණා. ඉතින් මේ step එක එකින් එකට වැඩි වෙනවා. මෙතනදී increment operator එකක් පාවිච්චි කරලා තියෙන නිසා එකින් එකට ඒ array එක unsorted කොටසේ යන අවස්ථාවවලදී එකින් අවසානයේට ගියයින් පස්සේ ඊළඟ අවස්ථාවට එද්දී එක step එකක් අඩු වෙනවා. ඒ විදිහට දැන් array එකේ size එක 5යි නම් 4 3 2 එක විදිහට අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මෙතන size එකෙන් එකක් අඩු කරපු කොටසෙන් step එක අඩු කරගන්න කියලා දෙන්නේ. මොකද අපි compare කරගන්න ඕනේ අවස්ථා ගාන එන්න අඩු කරගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මෙතනදී step එක අඩු කරන්න දීලා තියෙන්නේ දෙවෙනි for loop එක ඇතුළේදී. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණම array එක ඇතුලේ unsorted කොටසේ එහා මෙහා යමින් ඒ තියෙන array එක unsorted array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්න bubble sort algorithm එක පාවිච්චි කරලා අපි C programming වලදී code එක ලියා ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට sort කරගත්තයින් පස්සේ array එක unsorted array එක අපි print කරගන්න ඕනේ. ඒ විදිහට print කරගන්න මම වෙනමම user defined function එකක් පාවිච්චි කරලා තියෙනවා. array එකක් print කරගන්න විදිහ arrays ගැන අපි කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා C programming video series එකේ. ඒ ගැන ඉතින් මම අලුතෙන් වෙනම කතා කරන්න යන්නේ නැහැ. මෙතනදී for loop එකක් පාවිච්චි කරලා array එක print කර ගැනීම. sorted කරගත්ත array එක print කර ගැනීම විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි main function එකට ගියොතින් main function එකේ මුලින්ම තියෙනවා array එකක් declare කරලා ඊට පස්සේ array එකේ size එක අපි දීලා තියෙනවා. මෙතන නම් values 5ක්
length එක 5ක් වෙන නිසා size එක 5යි කියලා අරන් තියෙනවා. ඊට පස්සේ මෙතනදී මුලින්ම bubble sort කියන අපි user defined function එකට call කරලා තියෙනවා. ඒ call කළායින් පස්සේ අපි දන්නවා user defined functions වලදී අපි කතා කරපු විදිහට මේ user defined function එක වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කළායින් පස්සේ ආයෙමත් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවහම ඊළඟට print වෙන්න කියලා වාක්‍යයක් දෙනවා. ඒ වාක්‍ය print වෙලා ඊට පස්සේ ආයෙමත් ඊළඟ user defined function එකට call කරනවා. මෙතනදී ඒ කියන්නේ array එක print කරන අවස්ථාවට. ඒ නිසා මෙතන කලින් අපි bubble sort පාවිච්චි කරලා array එක sort කරගත්ත නිසා මෙතනදී print වෙන්නේ sorted array එක. ඉතින් මේ විදිහට තමයි අපි bubble sort algorithm එක පාවිච්චි කරලා C programming වලින් කෝඩ් එක ලියා ගන්න. අපි එහෙනම් බලමු හරියටම උත්තරේ එයිද කියලා. මේ unsorted array එක sort වෙලා බලා ගන්න පුළුවන්ද කියලා. හරි run කළාම අපිට බලා ගන්න පුළුවන් උත්තරේ මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති unsorted array එක මේ තියෙන unsorted array එක sort කරගෙන අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ඉතින් මේ විදිහට ඔයාලා උදාහරණ තවත් try කරලා බලන්න. C programming language එකත් එක්ක විතරක් නෙමෙයි අපිට අනිත් ඕනම language එකක් එක්කත් මේ bubble sort algorithm එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා ඒ විදිහට අනිත් programming language එකත් මේ bubble sort algorithm එක පාවිච්චි කරලා බලන්න. පහලින් ඔයාලට ගැටලුවක් આવොත් ඒ ගැන comment section එකේ සඳහනක් කරන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.